හරි. මේ මම මේ වීඩියෝ එක කරන්නේ 2025 එක්සෑම් එකට සති දෙකක් වගේ කාලයක් තියෙනවා. එක්සෑම් එක සති දෙකක් වගේ තියෙන වීඩියෝ එක කරන්න. එතකොට මේ හරි. කෙමිස්ට්‍රි පේපර් එකේ ලකුණු දැන් 2025 එක්සෑම් එකේ කෙමිස්ට්‍රි පේපරේ ලකුණු කොහොමද වැඩි කරගන්නේ කියන එක සම්බන්ධව තමයි පොඩ්ඩක් මේ කියන්න. හරි. වැඩි නෙමෙයි අහගන්න. දැන් ඔයා කියන්නේ එහෙම මේක බලන ළමයි එක එක මට්ටම් වල ඉන්නවා නේ. S එකේ ඉන්න පුළුවන්, F එකේ ඉන්න පුළුවන්, C එකේ, B එකේ එක එක මට්ටම් වල ඉන්න පුළුවන්. කවුරු වුණත් මම මේ මුලින් කියන කතාව පොදු කතාවක්. මේ කතාව පොඩ්ඩක් පැහැදිලිව අහගන්න වෙනවා. මුලින් කියන එක පොදු කතාවක් කියන්නේ පැහැදිලිව අහගන්න. ඒ තමයි 2025 MCQ පේපර් එක කරන්න යන්නේ. ඒකට සූදානම් වෙනකොට අපි MCQ පේපර් එක සූදානම් වෙනකොට නිතරම මේ අලුතෙන් ආපු පේපර්ස් ටික කරලා ඉන්න ඕනේ. يعني ළඟදී ආපු MCQ දෙකකින් පාස් පේපර්ස් ටිකකින් අන්න ඒ ටික කරලා ඉන්න ඕන. ඒ කියන්නේ 2024 සහ ඉතින් එහා පස්සට ටික 24 ඉඳන් 2015 දක්වා වගේ ටික කරන්න ඕන. නැතු 2010 9 2099 ඒවා කරන්න යන්නේ නැහැ දැන්. ඒක ඕනේ කොහොමද? දැන් මේ කොහොමද ඕනේ ඒවා කරන්නේ. විතර MCQ පේපර් එක හැදෙන්නේ අලුත් රටාවට අනුව. අලුත් ස්ටයිල් එක තමයි. ඒකට 2024 එක්සෑම් පේපර් එකේ ඉඳන් ආපස්සට තමයි කරන්න ඕන. MCQ වල පුදු වෙද්දී. එසේ නිතරම කරද්දී ස්ට්‍රක්චර් එසේ කියලා කියන්නේ නිතරම යාළුවා ඒක හදන්නේ අර පරණ සිස්ටම් එකට. තේරුණාද? පරණ සිස්ටම් එකට තමයි එසේ ටික හදන්නේ. ඒ නිසා 2024 එසේ 2024 23 එසේ පේපර් එක කරලා ගියා කියලා යාට 25 එසේ පේපර් එක ලොකු වැදගත්කමක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් තේරුම් ගන්න ඕන. විතරම එසේ පේපර්ස් කාලේ පුළුවන් තරම් පරණ පේපර්ස් කරන්න try කරපන්. මේ කියන්නේ 99 80 ඒවා නෙමෙයි. 2000 මිලියන 2021 22 වගේ පටන්ගෙන 2011 වගේ දක්වා යන්න පුළුවන් නම් හොඳයි. කොහොමද පරණ පැත්තට බර මේපස් ටිකක් ගන්න සේව් වලට සයි ස්ට්‍රක්චර් සේව් වලට. තේරුණානේ? right. කොහොමද මේ වැඩේ වෙන්නේ? හරි. ඊළඟට ඉතින් ගෙඩීමේ යන්නේ නැහැ. දැන් මම කියන්නම් F එකේ S එකේ C එකේ. F S C ළමයි කොහොමද වැඩ කරන්න ඕනේ කියන්නේ. හරිනේ? F එක S එක C එක කියන ළමයි වැඩ කරන්න කොහොමද මම කියන්නේ. මේ වෙදි මට්ටමන් මේ වෙදි F එකේ S එකේ C එකේ ඉන්නවා. මේ කරන්නේ MCQ පේපර් එක කෙමිස්ට්‍රි අරගෙන බලන්න. මේ MCQ ටික කරන්න කියලා දෙන්නම්. MCQ පේපර් එක කරන් බලන්න ඕකේ මේ රිතම් තුනක් තියෙන ස්ටයිල් තුනක රටාවන් තුනක ප්‍රශ්න තියෙනවා. එකේ ඉඳන් 30 දක්වා එක රටාවක් 31 41 41 51. ඔය 41 50යි 31 40 කියලා කියන්නේ ළමයි අතර ටිකක් කරගෙන ආందోලනයේ තුරු දුන්න ප්‍රශ්න සෙට් එක ප්‍රශ්න ඉස්සා 31 ඉඳන් 50 දක්වා කියන්නේ 31 40 ABCD කොටස ටිකක් සංකීර්ණයි කියනවා 41 50 කොටස තාටික සංකීර්ණයි කියලා කියනවා. ඒ නිසා ඔය ප්‍රශ්න රිද්ම් එකට හුරු වුණොත් ඕවා අමාරු නෑ. ඒ නිසා අපි දැන් එක්සෑම් එකේ හුරු වෙන්නේ 2025 එක්සෑම් එකේ හුරු වෙන්නේ. එතකොට එතින්දී අපි දැනගන්න ඕන දේ තමයි හරියට පොයින්ට් එක බලලා එතෙන්ට විහිද කරන්න ඕන. ලෙඩේ බලලා ලෙඩේ අර හරියට එතෙන් තමයි මේ කඳුරේ අතපත ගන්න බෑ. හරියට වැඩේ කරන්න ඕන. කියන්නේ මෙහෙමයි වැඩේ කරන්න ඕන. අහගන්න මේදී පොයින්ට් එක දෙ වෙනවා. කියන්නේ F එකේ C එක තමයි ඉන්නේ. එතකොට යාළුවා නියම ඉන්න. එතකොට 2024 ඉඳන් 2015 දක්වා ඉක්මන කරෙන්න ඕන. ඔක 2015 න් පටන් ගන්න. මොකද 2024ට යනකොට ටිකක් කරන්නේ ලෙවල් අප් වෙලා තියෙන්නේ. අමාරු යන්නේ කියන්නේ 2015ට වඩා 24 පොඩ්ඩක් ලෙවල් එක අප් වෙන පොඩ්ඩක් ඉතින් සංකීර්ණයක් අමාරුයි 2015ට එහෙම දෙයක් තමයි තියෙන්නේ. හරි. එතකොට වැඩේ මෙහෙමයි. ඔයාලා කරන්න ඕන 2015 පේපර් එක ගන්න ළඟ. අරගෙන ඒකේ 41 ඉඳන් 50 දක්වා MCQ ටික කරන්න. අන්තිම ප්‍රශ්න 10 තියෙයි. 41 ඉඳන් 50 දක්වා MCQ ටික කරන්න. ඒ ටික කරලා හරියට මාක් කරගෙන ඔය එක දෙක ප්‍රශ්න අතර එක උත්තරේ දෙක උත්තරේ කියන එක සම්බන්ධ පොඩි ප්‍රශ්න තියෙනවානේ. ඒකත් හරියට තේරුම් ගන්න පුළුවන් උත්තරේ වලම හරිය අවුලක් නැහැ. බැරි නම් විවරණ පොත් බලන්න යන්න එපා මේ වෙලාවේ. මේ මහා පත විවරණ කිය වගේ වෙන වෙලාව නෙවෙයිනේ. හරිද? ගැටින් තව. YouTube එකේ සර්ච් එකක් 2015 45 MCQ. හරි. ඩිස්කෂන් එකක් කියන්නේ ඒක බලන්න. ඒක බලලා සර් උන් ඉස්සරහ යක් හරි මොකයි කියන දේ හරියට ඔළුවට දාගන්න. උගන්න විදියේ තර්කේ ලොජික් එක ඔළුවට දාගන්න. අන්න එහෙම රතු පාටින් තමයි වැදිච්ච මාක් කරගන්න. ඒ වගේ දවසට 2015 2016 ඔය අවුරුදු දෙකක අංශම් MCQ 10 කරන්න.
ඊළඟට ඒ වගේම දාන්න අවුරුදු කීප අවුරුදු 2015 16 ගන්න 30 කියන 40 දක්වා MC 2016 31 40 17 31 40 18 31 40 24 දක්වා යන්න. අන්න ඒ වගේ අර MCU රටා තුනක් තියෙනවා. රටා තුන වෙන වෙනම ප්‍රැක්ටිස් කරා. ඊළඟට එකේ ඉඳන් 30 දක්වාත් ඒ වගේ අවුරුද්දෙන් අවුරුද්ද වෙනම ප්‍රැක්ටිස් කරගෙන යන්න. MCU වල ඔයාලා ටයිමින් හදන්න යන්න එපා මේ වෙලාවේ. ටයිමින් හදුවා කියන ලොකු වැදගත්කමක් වෙන්නේ නැහැ. හරිද? ඒව කරන්නේ නැහැ. මම කිව්වේ රිදම් ප්‍රැක්ටිස්. අන්තිම MCU 10 අවුරුදු අවසන් අවුරුදු කීයෝ ප්‍රැක්ටිස් වෙන්නේ. 24 ඉඳන් 15 දක්වා අන්තිම MCU 10 ප්‍රැක්ටිස් වෙන්නේ. හරියට තියෙන පොයින්ට් එක හරියට තියරි ඔලුත් දාගන්න. ඒ ටික දාගත්ත කියන්නේ 25 ටිකත් ගෙවුවා තමයි 10න් 10ම ගෙවුවා. ඉතින් කතා හරි. හැබැයි හරියට තියෙන පොයින්ට් එකට. එන හරියට තියරිය කොහොමද ඒ ලොජික් එක මොකද ලොජික් එක ඔලුත් දාගන්න පුළුවන් නම් හැම ප්‍රශ්නයකම මේ පාරේ එකක් නේ ගෙවුවා තමයි. ඉතින් නියමයක් ඇත්තෙම නැහැ. 31 හදලා තේත් එහෙම තමයි ABC වශයෙන්නේ. එකේ නැති දක්වා ඒ විදිහට ප්‍රැක්ටිස් කරගෙන අවුරුද්දෙන් අවුරුද්දට 24 දක්වා. හරි. එසේ කරද්දි මෙහෙමයි. මෙන්න මෙහෙම කරන්න අවුලක් නැහැ. එසේ කරද්දි සමහර ළමයි වැරදි වැඩක් කරනවා මෙන්න මේ විදිහට. ඕගනික් එසේ ටික දවසක් කරනවා ඊළඟ දින ඕගනික් එසේ ටික කරනවා. එපාර කර්මාන්ත එසේ ඊළඟ KPSC වායුසේන චක්‍රීය එසේ එහෙම KSP එහෙම කරගෙන යනවා. හරි ප්‍රශ්නයක් නැහැ. එහෙම කරාට අවුලක් නැහැ. කරා වගේ නෙමෙයි ඒක නැවත රිවයිස් වෙන්න ඕන. ඩේලි අප්ඩේට් එකක් තියෙනවනේ කරන හැම දෙයකම. ඉතින් ඔයා මම හිතන්න අද කරා ඕගනික් එසේ එක. දැන් අවුරුදු 10ක ඕගනික් එසේ කොහොමද අද දවසේ කරගන්න යනවා. හරි හොඳයි. පාරයි තුන්දෙන් හෙටව ඉනෝගනි. දැන් දවස් 20 කරේ දවස් ගානක් 35 වෙනිම කරගෙන ඉඳලා තව සතියකින් ඕගනික් එසේ එකක් කරන් බලන්න කරන්නේ නැහැ. කරන්නේ නැහැ. මොකද ඩේලි අප්ඩේට් එකක් තිබුණේ නැති නිසා. හරිද? එසේ ප්‍රැක්ටිස් කරනවා නම් ඕගනික් එසේ එකක් ඕගනික් එසේ 15න් පටන් ගන්න. 21 දක්වා යනවා කිව්වේද? කොහෙන් පටන් ගන්නත් අවුලක් නැහැ. පුරන පාරමිත කරන හොඳයි. පරිවර්තනයේ පරණ අවුරුද්දක් අමාරුයි. ඒව අන්න ලේසි. නිසා ඕගනික් එසේ එකක් ගත්තා 2015 ඉඳන් 2015 ඕගනික් එසේ එක කරලා 16 18 පුළුවන් තරම් දවසක් කරනකොට කොහොම කරන්න ගියා. ප්‍රශ්නයක් නැහැ. මේක හදුවා නේ කරන්නේ. එහෙම කරගෙන ගිහිල්ලා ඊළඟ දවසේ ඉනෝගනික් එසේ ටික ඒ විදිහට ප්‍රැක්ටිස් වෙන්නේ. ඒක අවුලකුත් නැහැ. හරිද? ඒක අවුලකුත් නැහැ. එතකොට පළවෙනි දවසේ ඕගනික් එසේ ටික කරන් ගියා. ඊළඟ දවසේ ඉනෝගනික් එසේ ටික කරගෙන ගියා. එහෙම කරන් ගියා. ඊට පස්සේ මෙහෙම වෙන්නේ. එහෙම කරා කියලා කියමු. දෙවෙනි දවසේ ඉනෝගනික් එසේ ටික කරාට කමන්නේ. ඕගනික් එසේ එකක් දෙවෙනි දවසේ පොඩ්ඩක් කරලා ප්‍රැක්ටිස් එක තියෙනවා. ඩේලි අප්ඩේට් එක නැත්තම් මේ හැමදේම මතක වෙලා යනවා. තුන්වෙනි දවසේ අපි දු KPSC කරා කියමු. තුන්වෙනි දවසේ KPSC කරා කියමු. එහෙම කරාම තුන්වෙනි දවසේ KPSC අවුරුදු කීපයක් කරන්නේ ඒ අවුලකුත් නැහැ. කල්ලි ඉවර වෙලා එදාම පොඩ්ඩක් වෙන වෙලාවක් කරන් ඕගනික් ඉන්නෝනි පුළුවන් දෙය ප්‍රශ්නයක් දැක්කම චෙක් කරලා බලන්න. එහෙම නැත්නම් ඒක අවුලක් වෙනවා. හරි? එහෙම අවුලක් වෙන්නේ නැත්තම්. ඒ නිසා එහෙම අවුරුද්දෙන් අවුරුද්ද පොඩ්ඩක් ප්‍රැක්ටිස් කර කර යන්න ඕන. නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. හරි. ස්ට්‍රක්චර් ඩිසෙත් එහෙම. ඒ බන්ධන ටික වෙනම අවුරුදු දෙකක් කරන් කරන්න. ඒවත් නැහැ. ඊට පස්සේ ඉඳන් ඉනෝගනික් ස්ට්‍රක්චර් ඩිසෙත් ටික කරන්න. ඒක අවුලකුත් නැහැ. ඒකලුවක් නැහැ මම කියන්නේ. හරි. අවුලක් නැහැ. ඉනෝගනික් ස්ට්‍රක්චර් ඩිසෙත් කරන දවසේම වෙනම වෙලාවක් දාලා බන්ධන ස්ට්‍රක්චර් ඩිසෙත් කරන්න. ඔදාර කලින් දවසේ කරපුවා මතක වෙන්න දෙන්න එපා. ඊළඟ ඕගනික් එසේ ඊළඟ දවසේ කරනවනේ ඕගනික් එසේ ප්‍රැක්ටිස් කරන් යනවනේ. කවුරු ගානක එක දවසක් කරන්නේ කවුලක් නේ දවසක් මම පොඩි කරන්නේ එකක් කරන්නේ. ඕගනික් ස්ට්‍රක්චර් එසේ එක දවසක් දාගෙන කරන්න අවුරුදු කීපයක. හරි. පළවෙනි දවසේ බන්ධන ස්ට්‍රක්චර් එසේ අවුරුදු ගානක් කරා. දෙවෙනි දවසේ ඉනෝගනික් ස්ට්‍රක්චර් එසේ අවුරුදු ගානක් කරා. තුන්වෙනි දවසේ ඕගනික් ස්ට්‍රක්චර් එසේ අවුරුදු ගානක් කරා. දැන් මේ වෙද්දි ස්ට්‍රක්චර් එසේ තුනක් පුළුවන් කියලා හිතන්නේ. හැබැයි ඒවා තුන්වෙනි දවසේ දැන් ඔක්කොම කරලා හරිය නිකන් හිටියලා හරියන්නේ නැහැ. හරි ඔක්කොම පුළුවන් ඉඳලා හරියන්නේ නැහැ. මේකෙන් ඉඳලා හරියන්නේ කියන්නේ ඔයා තුන්වෙනි දවසේ ඉනෝගනික් ස්ට්‍රක්චර් එක ප්‍රැක්ටිස් වුණා නම් අර ඕගනික් එකයි බන්ධනෙහිකුයි ප්‍රශ්න හම්බු අරගෙන එසේ ප්‍රශ්න ස්ට්‍රක්චර් එසේ ප්‍රශ්න දෙක තුනක් කරලා බලන්න පුළුවන් දෙයක්. අතුයි කතරව දාන්න යන්න එපා කොයි වෙලාවකවත්. මට පුළුවන් ඇති නෙමෙයි. ඇති කියන හැත් එක දාන්න එපා. ඇති කියලා හරියන්නේ නැහැ. කළා බලන්න වෙනවා. ඊට පස්සේ ඔක්කොම ඉවුණාට පස්සේ
ෆිසිකල් ස්ට්‍රක්චර් දෙසේ එහෙම ප්‍රැක්ටිස් කරන්න ඕලක් නැහැ. මූලිකත්වය ඕනික කිනෝනික් වලට දෙන්න. මොකද එතෙන් ඉඳලා අඩි තාලම එන්නේ බර ආවි ඉතින්දී නිසා. හරිද? ඔක්කොම උනාට පස්සේ හැමදාම බන්ධන එකයි ඕනික් බන්ධන එකයි ඕනික් කිනෝනික් ස්ට්‍රක්චර් දෙසේ දවස් ගාන එක එක කරගෙන යන හැම පාඩමකින්. එසේ ටිකත් ඔක්කොම අර පාඩේ ප්‍රැක්ටිස් වුණාට පස්සේ දවස් ගාන කරගෙන යන්න ඕනික් එකක් දාලා එකම දවස් ඕනික් එකයි නෝනික් එකයි බන්ධනේ සේකයි. බන්ධනේ ෆිසිකල් සේකයි. එහෙම කරගෙන යන්න. විදුර සායනයේ සේකයි. ඔක්කොම ටික වෙන ප්‍රැක්ටිස් වුණාට පස්සේ අර වෙන වෙනම දවස් ගාන ප්‍රැක්ටිස් වෙන අතරේ කලින් දවස් ගාන ප්‍රැක්ටිස් වෙච්ච පාඩමකුත් එකක් දෙකක් අහමු විතරක් කරනවා. කිව්වන් ඩේලි අප්ඩේට් එක තියෙන්න ඕන නිසා. හරි. කොහොම තමයි FSC ළමයි කරන්නේ. 100ක මට්ටමේ ළමයි ඔයිට අමතරව ෆුල් පේපර්ස් මේ පාස් පේපර්ස් කරන්න මේ ටයිම් ගන්න හරියට. ඒ ටයිම් එක දීලා මේ පැය දෙකේ පේපරේ පැය එකයි 50න් වගේ කරන් try එකක් දෙන්න කරන්න හොඳයි. එසේ ගන්න හරියට පැය 3ක් තියලා කරන්න පැය 3 දෙන්නේ. පැය 3 තියලා කරන්න. එහෙම ටයිමින් හදාගන්න. මේ අතර මේ කියන වැඩේට අමතරව මේ වැඩ කරන්න වෙනවා. AB මට්ටමේ ළමයි ඉතින් මේ පාස් පේපර්ස් ටික ටයිම් කරලා තමයි කරන් තියෙන්නේ. පාස් පේපර්ස් හොඳටම පුළුවන් නම් ඔය අවසන් වාර විභාග පේපර්ස් ටිකක් කරන්න තමයි හොඳයි. AB මට්ටමේ හරිද? අයිත් ඒවා ගන්න යන්න ඕනේ. අවසන් වාර විභාග පේපර්ස් ටිකක් ටයිම් කරන්නේ නැතුව නිකන් කරන් යන්නේ. ඒ කියන්නේ ඒතරම අමාරු ප්‍රශ්න ටික උඩට තෝරගෙන කරන තරම හොඳයි. පාස් පේපර්ස් කොම් කරලා නැත්තම් පාස් පේපර්ස් සයින් කරලා ගන්න පොඩ්ඩක් අර ටයිමින් හදාගන්න වැඩි කරන්න ටිකක් පැය එකයි ගන්න ඩිස්ප්ලේ වගේ කරන්න try එකක් දෙන්න. හරිනේ? ඒත් එක කියන්න ඕන PH පාඩම KSP KD වගේ ඒවා මේ වෙලාවේ අල්ල ගන්න යන්න එපා. මොකද මේ හරි කිසිම දෙයක් දන්නේ නැත්නම් මේ අන්තිම සබ්ජෙක්ට් එකේ PH KSP KD අල්ලගෙන අමාරු වෙන්න එපා. මොකද දැන් ඒක ලොකුවට මානස ලොකු බරක් වෙනවා. ඒක බරක් මොත් වෙන ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මේ වගේ ලොකු පාඩම් අල්ල ගන්න යන්න එපා. කර්මාන රසායන පරිසර දූෂණය කරන නෝට් එකක් පාඩම් කරගන්න පුළුවන් මේ කාලේ. ඒසේ කොට දාන කාලේ තියෙනවා. එහෙම ළමයි ඕන මට්ටමක මේ කීරි කටපාඩම් කරවන්නේ පාඩම් කරලා මේ කර්මාන රසායනයේ පරිසර දූෂණය සේකට සූදානම් වෙන්නේ. ඒක ලොක් නෑ. හරිනේ? ඔය විදිහට තමයි වැඩි කාලයක් යන්න ඕනේ තියෙන්නේ. කෙමිස්ට්‍රි පේපරේ ඉන්න පුළුවන් දේවල් සහ 25 එකේ ඒවා වෙනම මම කියන්න වෙන වීඩියෝ එකේ මේක විදිහෙන් කරන්න ඕන විදිය. කරන්න ඕන දේ හරියටම කියලා තියෙන විවරණ පොත් බලන්න යන්න එපා. YouTube වීඩියෝ එකේ පුළුවන් තරම් දැනුම ගන්න try කරන්න. ඔය අපේ කාලයක් අවශ්‍යයි. නම් බෝඩි කරන පොත් බල මහා පත හැදෙන කිසිම තේරුමක් නැති ඒවා තියෙන්නේ. මම කියන්නේ මොකද මේ කිසිම නිකන් බෝඩුවට අමාරු වෙලා කිසියම් අනවශ්‍ය හැලිලු ගැලිලු ඉවරපොත් තමයි දැන් ලංකාවේදී. නිසා මේ මොකද ඒවා YouTube ඊට හොඳයි YouTube වීඩියෝ එකකින් සරලව ෂෝට් විදියට උත්තර ගන්න විදිහ කියනවා. උත්තර ගන්න ඕන කොහොම හරි ගත්ත විදියට නෑනේ. එන්ජිවල් නිසා ඒ ටික එහෙම කරගෙන යන්න. කෙසේ දෙයක් ප්‍රැක්ටිස් කරලා ඕවරි කිනෝවරි වලට වැඩි වරක් දීලා වැඩි කරගෙන යන්න. ඔය විදිහට යන්නේ. හරි. එහෙනම් හොඳ වැඩි කරගන්න අපි අර ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. 25 එක්සෑම් එන්න පුළුවන් මොනවා chance එකක් තියෙනවද ඒක වෙනම කතා කරනවා. එතකන් එනම් හොඳ වැඩි කරගෙන යන්න. හරි.